ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ මෙන්න මේ බ්‍රේක් ඉස්සරහා ගෙඩිය. ඉතින් රේඩිය සුද්ධ කරන හැටි ඒත් එක්කම මෙන්න මේ කොටසත් මේ පිටිපස්සේ තියෙන බ්‍රේක් ඩිස් එකේ ගෙඩිය කොහොමද සුද්ධ කරගන්නේ කියන විදිය. ඉතින් ඒක තමයි අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන්. එහෙනම් අපි මේක සුද්ධ කරගන්න විදිය බලමු. ඔයාලට ඉතින් පේනවාද මේ පිටිපස්සේ ටයර් එක ගලවලා මේ මෙතන පිටිපස්සේ බ්‍රේක් ඩිස් එකට එන සෙට් එකම ඒ කියන්නේ බ්‍රේක් ඔයිල් පම්ප් එක ගලවලා තියෙන්නේ. ඒත් එක්කම ඉස්සරහත් ගලවලා තියෙන්නේ. ඉතින් මේ ඉස්සරහත් ඩිස් එකේ පම්ප් එක ගලවලා තියෙන්නේ. ඉතින් දැන් මම අද ඔයාලට කියලා දෙන්නේ මේ පම්ප් දෙක කොහොමද ක්ලියර් කරගන්නේ කියලා. ඉතින් බයික් එකේ සර්විස් එක කරන්න සම්පූර්ණයෙන්ම ගැලවුවා. මේ මඩ ඔක්කොම පේනවනේ. ඇතුළේ තියෙන. ඉතින් මේ ඔක්කොම සුද්ධ කරලා සම්පූර්ණයෙන්ම ක්ලීන් එකක් දෙන්න හදන්නේ. ඉතින් ඒ වගේම මේ පිට්‍රස් ඒවත් ගලවලා තියෙන්නේ. ඒක ලැබුවාම ඔයාලට පුළුවන් ලේසියෙන්ම හොදා ගන්න, සුළු පිරිසිදු කරගන්න. ඉතින් මෙතන බ්‍රේක් ඩිස් ටයර් එකයි ඒ ඩිස් සෙට් එකයි ගලවලා වෙනම තියෙනවා මම ඔයාලට වෙන්නන්න. මේ වගේ සුද්ධ කරගන්න ලේසි වලට මේ විදිහට ගලවගත්තාම ඔන්න ඉතින් මෙතන තියෙනවා ගලවගත්ත සියලු කෑලි කොටස් ඔක්කොම. ඔයාලට මේ පේනවා ඇති මේ පිටිපස්සේ බ්‍රේක් ඩිස් එකේ සම්පූර්ණම කොටස. ඉතින් මේ ඩිස් එකට සෙට් වෙන්නේ මේ පම්ප් එකේ ඔක්කොම මේ පිස්ටන් පේනවනේ මඩ ඇදිලා සවුත් වෙලා තියෙන මේ පිස්ටන් එක හොඳට සුද්ධ කරගන්න ඕනේ ගලවලා. ඉතින් ඒත් එක්කම මේ තියෙන්නේ ඉස්සරහා ඩිස් එකේ බ්‍රේක් කොටස. ඉතින් මේකේ පිස්ටන් දෙකක් තියෙනවා. මේක එකයි තියෙන්නේ. මගේ යාළුවා අහලා තිබ්බා පම්ප් එක සුද්ධ කරගන්න විදිහ වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් ඒක තමයි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඒත් එක්කම ඔයාලට මේ පේන විදිහ ඉස්සරහා තියෙන බ්‍රේක් කරන ලිවර් එකේ බ්‍රේක් ඔයිල් මේක තමයි තියෙන්නේ. ඉතින් මේ පේනවනේ අපි මේවා අයින් කරන්නේ නැත්නම් සර්විස් එකේදීවත් ඉතින් මේක සවුත් වෙනවා. මේක ඊට පස්සේ සවුත් වෙලා මේක ඔයාලට අලුතෙන් දාන්න වෙනවා. ඉතින් මේක මගේ දැන් රොඩු අරේ මේ තියෙන බ්‍රේක් ඔයිල් අයින් කරලා සුද්ධ කරගන්න ඕනේ. විශේෂයෙන්ම අද මම ඔයාලට කියලා දෙන්න මෙන්න මේක සුද්ධ කරගෙන ඒ වගේම ඉස්සරහා ඩිස් ගෙඩියේ පිටිපස්සේ බ්‍රේක් ඩිස් ගෙඩියේ ඒවා මේ පිස්ටන් සුද්ධ කරලා ඇතුළ සුද්ධ කරන්නේ කොහොමද කියන වීඩියෝ එක තමයි අද අරගෙන ඉන්නේ. ඉතින් මේ මම අයින් කරලා තියෙන බ්‍රේක් ඔයිල් අයින් කරලා බ්‍රේක් ඔයිල් එන තැන තමයි මෙතන තියෙන්නේ. ඒ යන්නේ මෙතනට සම්බන්ධ වෙනවා බ්‍රේක් එකේ ඊළඟන බටේ. ඒ වගේ තමයි මෙතන තියෙනවා උලන් අරින්න පුළුවන් මේ එක. ඉතින් ඒ ඔක්කොම මෙතන මේ ඔක්කොම ගලවලා සුද්ධ කරගන්න හැටි තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මුලින්ම මම ගන්නවා මෙන්න මේ ඉස්සරහා බ්‍රේක් කොටස. ඉතින් අරගෙන ඉවරලා මේකේ තියෙන සියලුම කොටස් ඉවත් කරගන්න ඕනේ. ඉතින් මුලින්ම මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ පින් එක ඉවත් කරගන්න ඕනේ. ඉතින් මුලින්ම මෙන්නගේ පොඩි බකට් එකක් ගමු. රටරඬුව අරගෙන ඉවරලා දාලා මේ පින් එක අයින් කරගන්නවා. මෙතනත් පින් එකක් තියෙනවා. මේ ඇනේ ගලව ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය පින් දෙක අයින් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ කොටස මෙන්නට ගන්න තියෙන්නේ එළියට. ඒක ගත්තාන් පස්සේ අනේ මෙන්න මේ ඩිස් බ්‍රේක් මේවා දෙක ගැලවෙනවා. ඉතින් මේ ඔයාලට පේනවනේ ඔන්න දැන් මේ ඩිස් දෙක ගැලවුණා. ඒ ඩිස් දෙක හොඳට සුද්ධ කරගන්න ඕනේ වෙලිකඩ දහියකින්. ඊට පස්සේ පිස්ටන් ඇතුලේ පේනවනේ තියෙන ජරාව මේකේ මේ හොඳට බලන්න. මේ ජරාව තිබ්බාම බ්‍රේක් ගැහුවට වදින්නේ නැහැ. බ්‍රේක් එක ඇදිලා යනවා, හිර වෙනවා. ඉතින් මේ ඔක්කොම සුද්ධ කරගන්න ඕනේ. මේක ගලව ගන්න තියෙන්නේ. ඒකත් එනවා මේකේ රබර් බුෂ් එකම සවුත් වෙලා තියෙන්නේ. මේවට එන රබර් බුෂ් සවුත් වෙලා තියෙන්නේ. මේ පැත්තේ රබර් බුෂ් එක සවුත් වෙලා තියෙන ග්‍රීස් ගල් වෙලා මේක හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඉතින් ඔයාලා ගාව හොඳ ලික්විඩ් ෆෝම් එකක් දාලා තියෙනවා නම් ඒවා මොනවාරි කෙමිකල් එකක් දාලා සුද්ධ කරගන්න. මම ගාව නම් තියෙන භූමි තෙල් වලින් තමයි මම සුද්ධ කරගන්නේ. මේ පින් එක අයින් කරගත්තා. මේ කොටසෙත් ඒ වගේ පින් එකක් තියෙනවා. ඒක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ස්ක්‍රූ එකක් දාලා එමෙයිට එළියට මෙහෙම කරගන්න. ඉතින් ඒකත් අයින් කරගත්තා. ඉතින් මේ ඔක්කොම සුද්ධ කරගන්න ඕනේ ඩස්ට් එක. මේ නට් එකත් බ්‍රෝ කරගන්න. බ්‍රෝ කරගෙන මේකත් සුද්ධ කරගන්න ඕනේ. පේනවා ඇති මේකෙත් ගොඩක් සවුත් වෙලා තියෙන්නේ. මෙන්න මේ ගලවනකොට ගලව ගන්නකොට පරිස්සම් වෙන්න. මේක වොෂර් එකක් තියෙනවා. මේ මෙතනට සෙට් වෙන. මේ වොෂර් එක නැති කරගන්න එපා. ඒ වොෂර් එක හැලුණොත් එහෙම තද වෙන්නේ නැහැ. මෙතනක් තියෙනවා, මේකෙත් තියෙනවා, තව එකක් තියෙනවා. ඔයාලට පෙන්වන්න මෙන්න මේකේ. මෙන්න මේ කොටසේ
මෙතන තියෙන පොඩි වොෂර් දෙකක් මේ පැත්තේ අනිත් පැත්තේ තියෙන වොෂර් දෙකක් මේ ඉස්සරහා උඩ ගෙඩියේ ඒවා නැති වෙනව ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒවා පරිස්සම් කරගන්න ඕනේ. මෙන්න මේ කොටසත් ඒ වගේම මේකේ පේනවනේ ඔයාලට මේ තියෙන ජරා ඒවා යන්න හොඳට මේකත් සුද්ධ කරගන්න ඕනේ. පොඩ්ඩක් භූමි තෙල් දාලා සුද්ධ කරලා වේලෙන්න තියන්න ඕනේ. ඔයාලට මෙන්න මේ නට් එක ගලවගෙන ඉවරලා මේ බටේ මෙතනින් ඉවත් කරගන්න. ඒත් එක්කම මේකේ තියෙන වොෂර් එක නැති කරගන්න එපා. ඒ වොෂර් එක වටිනවා. ඒ වොෂර් එකෙන් තමයි හරියට තද වෙන්නේ. ඉතින් මේ බ්‍රේක් ඔයිල් ඉවත් කරගන්න මේ බටේ ඇතුලේ බ්‍රේක් ඔයිල් තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ හුලන් නට් එක ගලව ගන්න ඕනේ. ඉතින් හුලන් නට් එක ගලවගෙන ඒකත් සුද්ධ කරගන්න ඕනේ. ඒක ගලවගත්තයින් පස්සේ ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මේ කොටස වෙන් කරගන්න. ඉතින් මේ කොටස වෙන් කරගත්තයින් පස්සේ ඔයාලට පේනවා ඇති ඒකේ තියෙන රබර් වොෂර් එකම සවුත් වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම රීප්ලේස් කරගන්න වෙනවා. මේකේ බ්‍රේක් පැඩ් දෙක ගලවගන්නේ මෙතන තියෙන ඇලන්කේ යන දෙක. ඇලන්කේ දාලා ඉවරලා ගැම්මට අල්ලන්න ඕනේ. ඉතින් මේ ඊට පස්සේ ඒ යන දෙක බුරුල් කරගත්තයින් පස්සේ ඔයාලට පුළුවන් බ්‍රේක් පැඩ් එක රිලීස් කරගන්න පිටිපස්සේ. මේ පැත්තෙන් නේ පේනවනේ ඇලන්කේ ගලවගත්තයින් පස්සේ ඒක රිලීස් වෙනවා. අනිත් එකත් ගලවන්න මේ ඇලන්කියත් බුරුල් කරගන්නවා. ඇදලා ගත්තයින් පස්සේ සමහරක් ඒ අයගේ මෙන්න මේ එන එහෙම ජීවිතේට ගලවලා මලකඩ කාලා ආයෙ ඉතින් ගලවන්න බෑ. ඒක ගලවත්තම පස්සේ පේනවනේ බ්‍රේක් පැඩ් දෙක ගැලවෙනවා. ඉතින් මගේ පිටිපස්ස ගෙවිලා තියෙන බ්‍රේක් පැඩ් දාගන්න වෙයි. ගෙවිලා තියෙන්නේ. ඒක හොඳට ක්ලීන් කරගන්න තියෙන්නේ අර වගේම. ඇතුලේ තියෙන ජරාව යන්න හොඳට සුද්ධ කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතන තියෙන ඇතුලේ පිස්ටන් එක. මේ පිස්ටන් එක ගලව ගන්න ඕනේ. ඉතින් මේ ගලවගත්තේ නට් එක තද කරලා මේ හුලම් නට් එකට හුලම් පාරක් කළා නම් කම්බෂර් එක මේක හැමීට උඩ රිලීස් වෙලා යනවා. ඊට පස්සේ මේක ගලව ගන්න පුළුවන්. ඉතින් මට මේක පෙන්වන්න ඕනලදී මගේ බ්‍රේක් හිර වෙන එකම හේතුව තමයි මෙන්න මේකේ රබර් දෙක සවුත් වෙලා තියෙන්නේ. මේ ඇතුලේ පේනවා ඇති රබර් දෙකක් තියෙනවා. ඉතින් මේ රබර් සවුත් වුණාම බ්‍රේක් හිර වෙන්න ගන්නවා. අතට අහු වෙන රබර් කෑලි කැඩිලා තියෙනවා. ඉතින් ඒ දෙකකින් තමයි බ්‍රේක් හිර වෙන ගතිය එන්නේ. මේ තියෙන රබර් දෙක මෙන්න මේ උඩ රබර් එක මේ යට රබර් එක. ඉතින් මේ දෙක ඉදිමෙන්න කාලයක් යනකොට වල පේනවා ඇති මේකේ මේ උඩේකේ රබර් එක සවුත් වෙලා තියෙන්නේ. මේ රබර් එක සවුත් වුණාම බ්‍රේක් හිර වෙනවා. ඒත් එයාලට පේනවා රබර් කෑලි තියෙනවා. ජරා ඒව බැඳුනහම රබර් ඉදුණාම මේක හිර වෙනවා. චූරි ඩස්ට් එකක් තිබ්බත් ඇති. ඒක ඔක්කොම සුද්ධ කරගන්න තමයි ඕනේ. ජරා දෙක ගලවන්න ඕනේ. මගේ මේ බූට් කෑලියම දාන්න ඕනේ. මේ බූට් එහෙම තවත් තුලා දෙන්නේ. සම්පූර්ණ ටික දාන්න වෙනවා. ඉස්සරහයි පස්සේ මෙන්න මේකේ අනිත් අණ්ඩේ මේක මෙතනට සෙට් වෙන්නේ. මේක සෙට් වෙනකොට අතුලට වතුර ගිහිල්ලා ඒකට ග්‍රීස් අවුට් වෙන්න පුළුවන්. මේකත් ගලව ගන්න ඕනේ. මේකත් ගලව ගන්න 14 නට් එක දාලා කම්ප්‍රෙෂර් එකෙන් මෙතනට හුලම් පාරක් කල්වුණා මේ දෙකේ ලීට එනවා. මේකෙත් මේ ඇතුළ සම්පූර්ණම ගලවලා සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ මේකේ මෙන්න මෙතන පින් එක පන්නලා මේ පින් එක පන්නලා ඒ කැලි ටිකත් එළියට අරගෙන ඒකේ මේ පම්ප් එක ඇතුළත් සුද්ධ කරගන්නයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ වෙනම කොටස් ටික බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඉස්සරහා බ්‍රේක් එකේ කොටස් ටික පිස්ටන් දෙකයි ඒ වගේ මේ ඇතුළ සුද්ධ කරලා සම්පූර්ණම තියෙන්නේ හොඳට ඒ ටික වෙනම තියලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉස්සරහා බ්‍රේක් එකට එන ඉස්සරහා හැන්ඩල් එකට සෙට් වෙන පම්ප් එකයි ඒ තියෙන ඒ කොටස් ටික ඒ ටික මෙතන වෙනම තියෙනවා. ඒත් එක්ක මේ තියෙන්නේ පිටිපස්සේ පිස්ටන් එක පිස්ටන් එකයි ඒ කැරිබර් එකයි ඒ කොටස් ටික තමයි මෙතන වෙනම තියෙන්නේ. ඔයාගේ බ්‍රේක් පද්ධතිය කිසි කරදරයක් නැතුව පදින්න පුළුවන්. ඉතින් මේ විදියට සර්විස් එකකදී ගෙදරදී හරි Tamanට පුළුවන් විදියට සුද්ධ කරගත්තාම. හොඳයි යාළුවනේ දැන් මම මුලින්ම පිටිපස්ස තමයි සෙට් කරගන්න හදන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න මෙන්න මේ වගේ රබර් ග්‍රීස් එකක් අවශ්‍ය වෙනවා. පිස්ටන් වලට රබර් ග්‍රීස් පොඩ්ඩක් ගාලා තමයි අතුලට බස්ස ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් රබර් ග්‍රීස් එකක් ඔයාලා ගන්න. ඉම්පැක්ට් එක කඩාගෙන ඉවරලා මේවට පොඩ්ඩක් රබර් ග්‍රීස් චුට්ටක් දාගන්න මේකට. ඔන්න මම දැන් මේක ඇතුළට රබර් එක දාගත්තා. පිස්ටන් එක බස්ස ගන්න තියෙන්නේ. පිස්ටන් එක බස්ස ගන්නකොට රබර් ග්‍රීස් ටිකක් ගන්න. ග්‍රීස් ටිකක් ඇඟිල්ලට අරන් ඉවරලා මේක පොඩ්ඩක් ගාලා දාන්න. රබර් ග්‍රීස් තියෙන්නේ වෙනම normal ග්‍රීස් ගන්න එපා. රබර් ග්‍රීස් එක වෙනම තියෙනවා. මේ කැලිබර් එකේ වටේ ජාලා දාගන්නයි තියෙන්නේ පිස්ටන් එක. නිකල් පීස් එක දැම්මම ගානට අතුලට වැස්සා. මේක මෙතෙන්ට දාගන්න ඕනේ. හරිද? මෙතන ගානට
සෙට් වෙන්න දාගන්න. මේ හුලම් ජෙට් එකට මේ රබර් කෑල්ල බස්ස ගන්න ඕනේ. මේ රබර් කෑල්ල මෙතනට. මේකට පොඩ්ඩක් ග්‍රීස් ගාගත්තාම ගාලා මේ පොඩ්ඩක් ග්‍රීස් ටිකක් ගාලා දාන්න තියෙන්නේ. මේකට බස්ස ගන්න තියෙන්නේ ඊගාවට. එකත් හරි. ඉතින් මේ ඇතුළට නෝමල් ග්‍රීස් දාගන්න ඕනද? මේකට නෝමල් ග්‍රීස් ගාගත්තා නම් හරි. ග්‍රීස් ටික හොඳට ගාගන්නකොට මේ බූට් එක මෙතනට සෙට් වෙන්නේ. මේක හරි. මේක ඇතුළට ග්‍රීස් ගන්න. ඒකට ග්‍රීස් ඒවන අනිවාර්යෙන් ග්‍රීස් කරන්න ඕනේ. මොකද බ්‍රේක් එහාට මෙහාට යන්න මේ වෙන්නේ ග්‍රීස් තියෙනකොට තමයි. ඊට පස්සේ මේක ග්‍රීස් ගාගන්න හොඳට. ඒක ග්‍රීස් ගාගත්තන් පස්සේ අර බූට් එක ඇතුළට නිකම්ම බහින්න. තව ග්‍රීස් ටිකක් පයින් වැඩිපුර දාගන්න. මේක මේ බ්‍රේක් පැඩ් දෙක දාන්න. මේක එකට කැල්ල එක අනිවාර්යෙන් එකට දාගන්න. මේ ග්‍රීස් ගාගන්න එපා. මෙහෙම යටට සෙට් වෙන්න ඕනේ. හරිද? මේ දෙක කොහොම සෙට් කරගෙන මෙන්න මේ නට් දෙකේ ටික ග්‍රීස් ගාගන්න. මේ දෙක මෙහෙම අල්ලලා මේ පැත්තෙන් වස්සන්න තියෙන්නේ. මේ පැත්තෙන් එන්න ගාන්න මේ පැත්තට සෙට් වෙන්න වස්ස ගන්න ඕනේ. ගාන්ට තද කරගත්තාම ඇති. මෙන්න මේ විදිහට තමයි ඉස්සෙල්ලා බ්‍රේක් නියම දෙක දාගන්න. හරිද? මේක මෙහෙම දාලා මේක මෙහෙම සෙට් වෙනවා. හරිද? මේක හරි. දැන් හරි. පේනවනේ? පැහැදිලියෙන් ලස්සනට තියෙනවා. දෙක ඔන්න ඉතින් මම මේ ඉස්සරහා කැරිබරගෙත් රබර් ටික සෙට් කරගන්න හදන්නේ. ඉතින් මේකේ තියෙන වොෂර් ටික සවුත් වෙලා තිබෙච්ච දළු වොෂර් වගේ රීප්ලේස් කරගන්නවා. ඉතින් මේ පැකට් එකෙන් එළියට අරගෙන ඉවරලා මේ කැරිබර් එක ඇතුලේ රබර් ග්‍රීස් ගාගෙන ඒ වගේම වොෂර් වලක් ගාගෙන මේ රබර් ටික මේකට රීප්ලේස් කරගන්න තමයි දැන් තියෙන්නේ. හොඳයි ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඉතින් මම මේ රබර් වොෂර් දාගත්තා මේ කැරිබර් එක ඇතුලේ. ඒක හරියට වැටලා තියෙනවා. ඊගාවට තියෙන්නේ මෙන්න මේ මගේ අතේ තියෙන පිස්ටන් දෙක මේකට දාගන්න ඕනේ. ඉතින් මේ කැරිබර් එකට හරියට මේ රබර් බුෂ් එක තද වෙන්න ගාන්ට මේ පිස්ටන් එක සෙට් කරගන්න ඕනේ. ඉතින් ඒක සෙට් කරගන්න ඉඳි ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ රබර් ග්‍රීස් ගාලා තමයි මේකට බස්ස ගන්න ඕනේ. එතකොට තමයි මේකේ ක්‍රියාකාරීත්වය හරි ආකාරයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ රබර් ග්‍රීස් දෙකේම ගාගෙන ඉවරලා මේකට බස්ස ගන්න තියෙන්නේ. ඉතින් මේක බස්ස ගත්තන් පස්සේ ඔයාලට පේනවා ඉතින් මේක ඇතුළට ගාන්ට සෙට් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කෑල්ල මෙතනට සෙට් වෙනවා. මේක මෙතනට දීලා තද කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පුංචි කෑල්ලත් මෙන්න මේ මැදට තමයි හරියටම සෙට් කරගන්නේ. ඊගාවට මෙන්න මේ තව්වේ ග්‍රීස් ගාලා වෙලා මේ තව්වට මේ රබර් එක දාගන්න ඕනේ. ඒ රබර් එක දාගත්තන් පස්සේ ඔයාලා මෙන්න මෙතනත් පොඩි රබර් බුෂ් එකක් එනවා. ඒකට ග්‍රීස් ගාගෙන ඉවරලා මේක ඇතුළට බස ගන්න ඕනේ. මොකද මේක ග්‍රීස් හරියට ගෑවේ නැත්නම් මේකේ ක්‍රියාකාරීත්වය නිසි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා මේක හොඳට ග්‍රීස් කරගන්න ඕනේ. ඒක ඇතුළට ග්‍රීස් ටික බා ගන්න. ඊට පස්සේ මේක ග්‍රීස් ගාලා මේක ඇතුළට ග්‍රීස් දාගන්න. ඉතින් මේක මෙහෙම සෙට් වෙන්නේ. මේක ඇතුළට වහිනවා. මේක මෙතනට සෙට් වෙනවා. ඔන්න ඉතින් යාළුවනේ මම දැන් කරන්නේ මේ ඉස්සරහා ඩිස් එකට අදාළ වෙන බ්‍රේක් පෑඩ් දෙක රීප්ලේස් කරගන්න එක. ඉතින් මේ බ්‍රේක් පෑඩ් දෙක මම දැන් රීප්ලේස් කරගන්නවා. මේක එක පැත්තක් අරගෙන හරියට දාගත්තන් පස්සේ මෙතන ඉස්සරහෙන් ලොක් කරගන්න ඕනේ. ඒක ලොක් කරගත්තන් පස්සේ අනිත් බ්‍රේක් පෑඩ් එකත් අරගෙන මේ විදියට දාගන්නවා. ඒක දාගත්තන් පස්සේ ඔයාලා මෙන්න මේ පින් එක මේ ආකාරයට දමා ගන්න. දාගත්තන් පස්සේ මේ පින් එක ලොක් කරන්න මෙන්න වගේ කෑලි දෙකක් එනවා. ඒ පින් දෙකත් හරියටම සෙට් කරගන්න. ඊට පස්සේ මේ කොටස හරි. ඊට පස්සේ ඉතින් මෙතනට මේ පොෂර් එක ඇනේ දාගන්නවා. ඊගාවට මේක නට් එක මේ මෙතින් මේ නට් එකත් එක්කම දාගන්න. නැත්නම් රබර් කෑල්ල නැති වුණු මේ පොෂර් එක නැති වුණු කේස් එක. එහෙනම් මේ හරියට වැටුනේ නැතුණු මේක එළියට පයින්නවා විදිහට. මගේ ඒක වැටලා නැහැ. බ්‍රේක් එක හරියට සෙට් වෙලා නැහැ. මෙතන කෑල්ලට මේක හරියට ගානට සෙට් කරගන්න ඕන. මෙන්න මෙතන එන කෑල්ලට මේක
පොඩි කෑල්ල. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉස්සරහා ඩිස් බ්‍රේක් එකයි පිටිපස්සේ ඩිස් බ්‍රේක් එකයි මම හයි කරගත්තේ. ඉතින් යාළුවනේ දැන් මේක හයි කරන්න දෙන්න. හයි කරන එක නම් අහලා දෙයක් නැහැ. මේක මෙයා කරලා හයි කරගන්න තියෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ලයික් බටන් එකට ලයික් එකකුත් දාගෙන යන්න. ඉතින් ඒ වගේම තවමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටන් එක වල subscribe කරන්න. ඒ වගේම තමයි තවත් මේ වගේ වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ දෙපැත්ත ක්ලික් කරලා ඒ වීඩියෝස් අනිවාර්යෙන් බලන්න.